සදුදා දවසක උදෑසන 9ට විතර මිඩ්රඩ් නීවා නින්දෙන් ඇහැරෙද්දි දැක්කේ එයා පොඩ්ඩක්වත් බලාපොරොත්තු නොවුණු දසුණක්. එයාගේ සුරතල් බල්ලා කවදාවත් නැතුව එදා මිඩ්රඩ් සහ එයාගේ නංගි නිදාගෙන හිටපු ඇද උඩට වෙලා එයාලට තුරුල් වෙලා හිටියා. සාමාන්‍ය මේ බල්ලා කවදාවත් මේ විදියට ඇදට නගින පුරුද්දක් තිබුණ කෙනෙක් නෙවෙයි. ඉතින් මේ අසාමාන්‍ය හැසිරීම නිසාම මිඩ්රඩ් තමන්ගේ ෆෝන් එක අතට ගත්තේ මේ දුර්ලභ මොහොත වීඩියෝ කරන්න හිතාගෙන. හැබැයි එයා රෙකෝඩ් බටන් එක ඔබාදී දැනගෙන සිටියේ නැහැ. එයාගේ කැමරාවට අහුවෙන්න යන්නේ එයාගේ ජීවිතේ දැකපු භයානකම දර්ශනයක් කියලා. මේ තියෙන්නේ එදා මිඩ්රඩ්ගේ කැමරාවේ රෙකෝඩ් වුණ ඒ ෆුටේජ් එක. හොඳට බලන්න. මේ වීඩියෝ එක දැකපු ගොඩක් අය විශ්වාස කරන විදිහට එදා බල්ල එකපාරටම ඇදට නැගලා මිඩ්රඩ් ළඟට වෙලා ගුලි වෙලා හිටියේ නිකම්ම නෙවෙයි. සත්තුන්ට අద్భుත දේවල් දැනනවා කියලා අපි අහලා තියෙනවනේ. කාමරේ ඇතුළේ වෙන කවුරු හරි එහෙමත් නැත්නම් මොකක් හරි දෙයක් ඉදලා තියෙන බවට මේ බල්ලා ඉබෙන් වගේ දැනගෙන තියෙනවා. ඇත්තටම කාමරේ හිටියේ මිඩ්රඩ් සහ එයාගේ නංගි විතරයි. ඒත් ඔයාලට පේනවා ඇති. හරියටම තප්පර ගාණක් ඇතුළත කාටවත් හිතා ගන්න බැරි විදියට නාදුනන රූපයක් මතුවෙලා ආපහු නොපෙනී යනවා. මේ සිද්ධියෙන් මිඩ්රඩ් කොච්චර බය වුණාද කියනවනම් එයාට තාමත් හරියට නිින්ද යන්නේවත් නැහැලු. විශේෂයෙන්ම මේ වීඩියෝ එක zoom කරලා ගත්තාම පේනේ රූපේ දිහා බැලුවම ඒ බය දෙගුණ වෙනවා. මේ ඡායාරූපය දැකපු ගොඩක් අය කියන්නේ මේක දිහා බලන් ඉද්දිත් අමුතුම අපහසු ගතියක් දැනෙනවා කියලයි. කවුරුත් දන්නේ නැහැ කැමරාවට අහුනේ මොකක්ද කියලා. හැබැයි හැමෝම මිඩ්රඩ්ට කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ඒ කාමරෙන් ඉවත් වෙන්න කියලයි. මොකද එදා ඒ කැමරාව ඉස්සරහා පෙනී සිටියේ කවුද? එහෙමත් නැත්නම් මොකක්ද කියන එක තාමත් කාටවත් හිතා ගන්න බැරි ප්‍රශ්නයක්.